විසිනේක දුවන්න බෑ. නවතිනවා. අපේ මොලෙත් තියෙනවා. එක්තරා මට්ටමකට එනකම් මේක හොඳයි. පීඩනයක් දෙන්න ඕනේ. නැතුව බෑ. එක්තරා මට්ටමකට එනකම් විතරයි. එතනින් එහාට දුන්නොත් ඉවරයි. අපිට පුළුවන් උපරිම මෙන්න මේ කහපාට කලාපෙට නිකන් අරගෙන ඉන්න. උපරිම අපිට ගේන්න පුළුවන් මෙන්න මේ කහපාට කලාපෙට නිකන් කම්ෆර්ට් සෝන් එකට. ප්‍රබෝධකාරී කලාපෙට. දැන් ඔබ හිතන්න ළමයා ටීවී බලන. ගෙදර ගිහිල්ලා ඔබ කෑ ගහනවා. මොකද ඔතන පූර්ව වෙලා තියෙන කාණක් දැනගෙන අල්ල පෙළේ ටීවී එක. කියලා කලින් පොත. දැන් මූ පොත අරගෙන යනවා. පොත අරගෙන ගිහලා මූ මොකද කරන්නේ? තොපි කාලා ගන්නේ මැරලා යන්නේ. මම ගේනවා ටීවී එක. මැරණකම් බලනවා කියනවා. මැරණකම් බලනවා. ඌ පොතේ. හැබැයි වෛර කරනවා. ඉම්ප්ලෝසස් කරා බලපෑම් මෙල්ල කළා. වැඩේ හරි ගියාද? සාර්ථක වුණාද? ඌ කුඩුපට්ටා. වුණා. දැන් නිකමනේ හිතන්න. හිටපුවම එනවා. දැන් ප්‍රශ්නේ ඉන්නේ පොලිසිය වල. රාලහාමි කියන්නේ කොහොයි සීමාන්තයට තිබ්බා කියලා. බලපෑ අපි ආවුනා. තියලා අරගෙන ටෝන් ගහනවා. එහෙම වෙලා තියෙනවා. ඇයි බලපෑම යවුනා? එන්නේ නෝ ප්‍රශ්නේ. හිටපු ගමන් එනවා. තියලා අරනවා ඊට පස්සේ. බලපෑම යවුනා. හැබැයි බලපෑම නිවරණයට accomplish the missions is commitment and improve organization. අන්න ප්‍රීතියටපත් වෙලා ආස්වාදයටපත් වෙලා ප්‍රබෝධයටපත් වෙලා වැරදි නිවරද කර ගැනීමේ මාවතකට එන්න ඕනේ. එතකොට තමයි මේක සාර්ථක වෙන්නේ.